ඔන්න යාළුවනේ ඔයාලා හැමෝමම හරිම ආදරෙන් පිළිගන්නවා මගේ නිරෝප්ලාන් YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ බැංකොක් නෙළුම්. එහෙමත් නැත්නම් හයිබ්‍රිඩ් නෙළුම්. තවත් විදිහකින් කියනවා නම් කුරු නෙළුම්. මෙන්න මේ කුරු නෙළුම් වල සීඩ් වලින් පැල හදාගන්න විදිහ තමයි අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. හැමෝම අපහසුයි කිව්වට මම මේ කියලා දෙන විදිහ හරියටම ඕගොල්ලොන්ට කරොත් අපහසු වෙන එකක් නැහැ පැල ටිකක් බෝ කරගන්න එක. ඒ වගේම ඕගොල්ලොන්ට පුළුවන් හැමදාම වගේ මල් දෙන මෙන්න මේ වගේ කුරු නෙළුම් පඳුරක් ඕගොල්ලොන්ගේ ගෙදර හදාගන්න. අපිට මුලින්ම මෙන්න මේ මම ඕගොල්ලොන්ට පෙන්නනවා වගේ අපේ මේ පොට් ටික උවමනා කරනවා. එතකොට අපි මල පිපුණට පස්සේ මල කඩන්නේ නැහැ. ඒ කියන්නේ නටුවෙන් වෙන් කරන්නේ නැතුව මල ඉතුරු වෙන්න දෙනවා. එතකොට මේ මලේ මැද කොටසේ තමයි අපිට වමනා කරන සීඩ් ටික තියෙන්නේ. මෙන්න මේ වගේ ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මෙන්න මේ පිටිපස්සේ තියෙන්නේ ඕගොල්ලොන්ට හොඳින් බැලුවොත් පෙනේවි. මේ පාරවිච්ච පෙති තමයි ඒ මලේ ඉතුරු වෙලා තියෙන්නේ. මෙන්න මේ කාලේ එනකම් හරියටම මාසයක් විතර වෙනකම් අපි මේ පොඩ් එකේම සීඩ් ටික වේල ගන්න ඕන. ඕගොල්ලන්ට shopping එකක් හරි කමක් නැහැ. මේ ගැට ගහලා මෙන්න මේ අපේ සීඩ් ටික පරිස්සම් කරගන්න පුළුවන්. හරියටම මාසෙකින් විතර තමයි අපි මේ සීඩ් ටික පොඩ් එකකින් වෙන් කරන්නේ අපි පැල බෝ කරගන්නකොට. මෙන්න මේ විදිහට හරිම පහසුවෙන් අපිට සීඩ් ටික වෙන් කරගන්න පුළුවන්. මෙන්න මේ ඔයගොල්ලන්ට පේනවා වගේ තද කළු පාට වෙන්න ඕනේ සීඩ් ටික. මේ සීඩ් ටිකක් ඝනකමයි. අපි ඒ නිසා මේ සීඩ් පැය 48ක් වතුරේ පොඟව ගන්න ඕනේ. එතකොට තමයි ඒ සීඩ් එකෙන් අපිට පැල බෝ කරගන්නකොට ඒ බීජයේ තියෙන ජීවිතාවය වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ වගේ අපේ ගෙදර නම් මෙන්න මේ පොන්ඩ් එකෙන්ම තමයි මම ඕන කරන මීඩියා එකට මඩ ටික ගත්තේ. ඕගොල්ලොන්ට මෙහෙම පොන්ඩ් එකක් නැත්තම් ඕගොල්ලොන්ට පුළුවන් කොම්පෝස්ට් සහ වෙල් මඩ මෙන්න මේ දෙකේ මිශ්‍රණයක් හදාගෙන මේ අපේ සීඩ් ටික පැල කරගන්න ගන්න. මම මේ අරන් තියෙන කප් එකෙන් 3න් 2ක් විතර තමයි මඩ පුරවලා තියෙන්නේ. මොකද අපිට ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ. තාම පොඩි සීඩ් නිසා තාම පැලවෙලා නැහැනේ. එතකොට මේ තියෙන්නේ පැය 48ක් වතුරේ පොඟවගත්ත අපේ සීඩ් ටික. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ සීඩ් එකේ තුඩ පැත්තක් සහ තුඩ නැති පැත්තක් තියෙනවා. අපි මේ තුඩ නැති පැත්ත තමයි මඩට යට කරන්නේ. මොකද එතනින් තමයි මුල් ඇදීම සිද්ධ වෙන්නේ. මේ ඔයගොල්ලන්ට පේනවා වගේ මම සීඩ් එක සම්පූර්ණයෙන්ම මඩේ යට කරන්නේ නැහැ. මොකද නැත්තම් සීඩ් එක කුණු වෙනවා. ඒ නිසා මම සීඩ් එකේ භාගයයි මඩට යට කරන්නේ. දැන් යාළුවනේ අපිට මෙන්න මේකට වතුර එකතු කරන්න පුළුවන්. වතුර ගොඩාක් එකතු කරන්න එපා. මොකද සීඩ් එක පාවෙන්න පුළුවන්. ඒ නිසා බොහෝම අඩු ප්‍රමාණයක් තමයි වතුර එකතු කරන්න ඕන. දැන් මේ ඔයගොල්ලන්ට පේන්නේ මම මේ විදිහට සිටවගත්ත බීජ ටික සහිත භාජනය මම මේ හෙවන සහිත තැනකින් තියලා තියෙන්නේ. මෙහෙම තියලා සති 1මාරක් යනකොට ඕගොල්ලොන්ට දකින්න පුළුවන් මේ සීඩ් ටික පැලවෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයගොල්ලෝ අයිඩියා එකක් ගන්න ඇති කියලා කොහොමද අපි හරියටම කුරු නෙළුම් පඳුරක් හදාගන්නේ බීජ වලින් කියලා. ඉතින් බොහොම ස්තුතියි මමත් එක්ක රැඳිලා හිටියට. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න.